රාත්‍රී අහස දෙස බලන විට ලස්සන තරු ඔයාලා දකින්න ඇති. ඒත් ඒ තරුවල අපගේ සූර්යයාටත් වඩා සිය ගුණයක් විතර විශාල ලොකු නිල් පාට තරු තියෙනවා කියලා ඔයාලා දන්නවද? ඈ නිල් පාට තරු? ඔව් නිල් පාට තරු. මොනවද මේ? කොහොමද මේව හැදුනේ? හොයලා බලමු. මේ නිල් තරු ගැන සියලුම රසවත් හරවත් තොරතුරු මේ වීඩියෝ එකේ. මොනවද මේ නිල් තාරකා කියන්නේ? අභ්‍යවකාශයේ ඇති උණුසුම වැඩිම තාරකා අපගේ සූර්යාගේ උෂ්ණත්වය වගේ සෙල්සියස් අංශක 5500ක් වගේ වෙනකොට මෙම තාරකාවල උණුසුම සෙල්සියස් අංශක 10000 ඉඳන් සෙල්සියස් අංශක 40000 වෙනකන් වගේ උණුසුමක් වෙනවා. එම අධික උණුසුම නිසා මෙම තාරකා නිල් පැහැයෙන් ගන්නවා. නිල් තාරකාවක් හැදෙන්නේ ඊටම විශාල හයිඩ්‍රජන් ප්‍රමාණයක් ඕනේ. අඩුම බර ඇති නිල් තාරකාවත් සූර්යයාට වඩා දස ගුණයකින් පමණ බරකින් යුක්ත වෙනවා. විශ්වයේ ඇති විශාලතම නිල් තාරකාව අපගේ සූර්යයා වගේ 100 ගුණයක්. සමහර තාරකා දසදහස් ගුණයක් පමණ විශාල වෙනවා. අපගේ ළඟම තියෙන නිල් තාරකාවන්නේ රෙගියුලස් නම් නිල් තාරකාව. පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ 79කින් පමණ ඇති සිංහ රාශිය ඇති දීප්තිමත්ම තාරකාවයි. අපගේ සූර්යයාට වඩා 3.8කින් මෙම තාරකාව බරයි. එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 12000ක් පමණ වෙනවා. ආකාශයේ ප්‍රසිද්ධම නිල් තාරකාවන්නේ ඊගල් නම් ආලෝක වර්ෂ 860ක් පමණ ඈතින් ඇති අති දැවැන්ත නිල් තාරකාවයි. හරි දැන් අපි බලමු මෙම තාරකා හැදෙන්නේ කොහොමද කියලා. නෙබියුලා තරුවල මැවුන් කරුවන් අතිවිශාල දූවිලි වලාවන් අභ්‍යවකාශයේ එකතු වී මෙම නෙබියුලා නිර්මාණය වෙනවා. මෙම නෙබියුලා වල ඇති අධික විශාල හයිඩ්‍රජන් සහ දූවිලි එකතු වී ගුරුත්වාකර්ෂණ බලයෙන් එක තැනට එකතු වීමෙන් නැත්නම් ඇතුළට හැකිලීම වගේ මෙම අතිවිශාල තරු නිර්මාණය වෙනවා. විශාල ප්‍රමාණයක් ඇති හයිඩ්‍රජන් සහ දූවිලි වලාවන් වල අධික බරණ පීඩනය නිසා හි උෂ්ණත්වය විශාල වශයෙන් වැඩි වෙනවා. මෙම අවස්ථාවේදී මේ පූර්ව තාරකාවක් බවට පත් වෙනවා. මේ හරය ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15කට පමණ වැඩි වෙන විට හයිඩ්‍රජන් පරමාණු එකිනෙක ගැටීමෙන් හීලියම් බවට පරිවර්තනය වෙනවා. ඉන්පසු මෙහි න්‍යෂ්ටික වේලනය ආරම්භ වෙනවා. අපි කලින් කිව්වා වගේ නිල් තාරකාවල ඇති අධික ස්කන්ධයන් නිසා සාමාන්‍ය තාරකවල දසදහස් ගුණයකින් මේ න්‍යෂ්ටික වේලනය ප්‍රබලව සිද්ධ වෙනවා. මෙම අධික න්‍යෂ්ටික වේලනය නිසා අති දැවැන්ත ශක්තියක් සහ තාපයක් මෙම තාරකාවලින් පිට වෙනවා. එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 10000 40000 දක්වා ඉහළ යනවා. එම අධික උණුසුම නිසා මෙම තාරකා නිල් පැහැයෙන් යුක්ත වෙනවා. නිල් තාරකාවල ජීවයක් පවතින්න පුළුවන්ද? බෑ කිසිසේත්ම බෑ. විද්‍යාවට අනුකූලව ජීවයක් පවතින්නට 100%කටත් වඩා අඩු ප්‍රතිශතයක් ඇති බවට විද්‍යාඥයන් පවසනවා. මොකද්ද මේ ලස්සනතර පිටසක්වල ජීවයක් ඉන්න බැරි? ඔයාලට එහෙම හිතන්න ඇති. බෑ. ඉන්නේ ඉඩ කඩක් නැහැ. මෙහෙම හිතන්න. අපගේ සූර්යයා ඉන්න තැන මෙම නිල් තාරකාවක් තිබ්බොත් අපගේ පෘථිවිය තත්පර ගානකින් වාෂ්ප වෙලා දූවිලි පමණක් ඉතුරු වෙයි. ඒ මෙම තාරකාවල ඇති අධික උණුසුම නිසා. තවද මෙම තාරකාවලින් පිටතින් ලස්සනයි වගේ පෙන්වන්නට මෙම තාරකාවලින් පිටට අධික විකිරණ නිසා කිසිම ග්‍රහ ලෝකයකට මෙම විකිරණ වලින් ආරක්ෂා වීමට නොහැකි වෙනවා. මෙම තාරකා මගින් පිටවෙන UV කිරණ සහ UVC පාරජම්බුල කිරණ සහ X-ray කිරණ නිසා ගැමා කිරණ නිසා මෙම ජීවියක් නිර්මාණය වීමට සෛලයක්වත් ආරම්භ වීමට මෙම තාරකාවල ඉඩ දෙන්නේ නැහැ. මේ නිල් තරු වල අවසානය ගැන අපි කතා කරමු. මෙම තරු නිර්මාණය වෙලා තියෙන්නේ ඉක්මනින් මිය යන තරු විදිහට තමයි. මෙම තරු වල ඇති ඉන්ධන ඉක්මනින් දහනය කර ඉක්මනින් පුපුරා යනවා. හරියට ඉක්මනින් ඉපදී අඩු වයසින් මරණයට පත් වෙනවා වගේ. අපගේ සූර්යාගේ ආයුෂ බිලියන 10ක් පමණ වෙන විට මෙම තාරකාවල ආයුෂ අවුරුදු මිලියන 10ක් 100ක් පමණ වෙනවා. ඔයාලට මේක ලොකු කාලයක් වගේ පේනට අභ්‍යවකාශ කාලය සමග සසඳන විට මෙම කාලය තත්පර ගානකි. මෙම තරු වල ඇති අධික බරකින් යුක්ත නිසා ඉන්ධන ඉක්මනින් දහනය කර සුපර්නෝවා පිපුරුමකින් මෙම තරු විනාශ වේ. තාරකාවේ මධ්‍යම ප්‍රමාණය එකක් නම් අපගේ සූර්යා වගේ 10 ගුණයක් 20 ගුණයක් පමණ බර තරුවක් පිපිරීමෙන් පස්සේ අතිශය තද මධ්‍යම නියුට්‍රෝන තරුවක් හෝ පල්ස තරුවක් නිර්මාණය වේ. මෙම තරු ගැන ඉදිරියේදී මම වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. තව විශාල තරු සූර්යා මෙන් 20 ගුණයක් 30 ගුණයක් පමණ විශාල තරු ගුරුත්වාකර්ෂණය පාලනය කරගන්න බැලුව කළු කුහර නිර්මාණය වේ. මෙම කළු කුහර ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම channel එකේ දාලා තියෙනවා. පුළුවන් නම් ඒකත් බලන්න. ස්තුතියි අද වීඩියෝ එකත් ඉවර වෙනකම් බැලුවට. අද වීඩියෝ එකෙන් දැනුමට යමක් ඉගෙන ගත්ත ඇති කියලා මම හිතනවා. channel එක subscribe කරලා දැනුම සොයන්නකට share කරන්නත් අමතක කරන්න එපා. විශ්වයේ අනුකුත් පුදුම හිතෙන තාරකා ගැනත් වීඩියෝ එකක් අරන් මම ඉක්මනට එන්න. එහෙනම් හැමෝටම ජය වේවා.